අමාවිට තරමක සුවයක් දැනෙන බැවින් ඇය අවන්හලෙන් පිටව යාමට තීරණය කළේ තේජාන් අයට නිවාඩු ගන්නට යයි කිව්වත් සමගිනි. ඇත්තෙන්ම ඇය සිටියේ බොහෝ තෙහෙට්ටුවෙනි. ඇගේ සියුමැලි සිරුර පවා එළුවේ පුංචි විවේකයක්. මිනෝලි ඇය වෙනුවෙන් ආහාර ගෙන ආවේ යුවතිය යහනින් බසින විටදීය. මේ කෑම කාලා ඉන්න අමාවේ. නැත්නම් ආයෙත් මගදී කලන්තේ දාලා වැටේ. ඇය රැගෙන ආහාර යුවතිය දෙසට දිගු කළාය. එහි තිබුණේ චිකන් සහ චීස් මිශ්‍ර කර සකසන ලද සෑන්ඩ්විච් පෙති කිහිපයකි. ඇය ඒ අතටගෙන එහි ඇසුරුම ඉවත් කර එක් පෙත්තක් මුවින් සපන්නට පටන් ගත්තාය. එහි රසින් යුවතියගේ රසනහර පිනා ගියේය. ඉතිරි වී තිබූ තවත් සෑන්ඩ්විච් පෙත්තක් ඇය මිනෝලට දිගු කළාය. මට එපා කෙල්ලේ. ඔයා කන්න. මං කාලා ඉන්නේ. මෙච්චර කන්න බෑ මිනෝලි මට. එහෙනම් ගෙදර ගිහින් කන්න. අපරාධෙනේ. ඒක නෙමෙයි අම්මා. ඔයා දන්නවද? ඔයා ෆේන්ට් වෙලා වැටලා තියෙද්දි එතන ළඟ ඉඳලා තියෙන කවුද කියලා? නෑ. අම්මාගේ හිස සැලුවාය. ඒ වෙලාවෙ එතන ඉඳලා තියෙන තේජාන්ස. හොඳම වැඩේ කියන්නේ ඔයා වැටලා තියෙන තේජාන්සගේ ඇඟ උඩට. එයාම තමයි ඔයාව ෆස්ට් ඒඩ් රූම් එකට අර උස්සගෙන ඇවිත් තියෙන්නේ. මිනෝලි යුවතිය සමගින් කතාව කියවේ මුහුණේ ඉරියව් මවමිනි. ඇය එසේ කියන විට සංසුලස කෑම ගනිමින් සිටි අමාවි. ගේ පිට උගුරේ සෑන්ඩ්විච් කැබැල්ලක් සිරවුණාය. ඇගේ ඇස් දෙකේ කඳුළු පීළුනේ සැනකිනි. උගුර අල්ලාගෙන කහිනට පටන් ගද්දී මිනෝලි සිනාසෙමි යුවතිය අතට වතුර බෝතලය දිගු කළාය. ඇය වහ වතුර බෝතලයගෙන එක උගුරට වතුර පානය කර බැලුවේ මිනෝලි දෙසය. මොකක්ද ඔයා කිව්වේ මිනෝලි? මාව උස්සගෙන ඇවිත් තියෙන තේජාන්ස? අම්මා කිව්වේ ඇගේ දුඹුරු ඇස් විසල් කරගෙන. මට හොන මිතිලස සිතජසක කියනවා. ඇයි වාට මතක නැත මොකද වුනේ කියලා? නෑ මට කිසිම දෙයක් මතක නෑ මිනෝලි. එකපාරටම ඔළුවර දෙන්න අරගෙන ඇස්පිය වුණා විතරයි මට මතක. ඊට පස්සේ සිහියනකොට හිටියේ මේ බෙඩ් එක උඩ. අම්මාවි සීන් හඬින් පැවසුවේ තේජාන්ගේ රුව ඇගේ සිතේ ඇඳගෙනය. ඒ කියන්නේ තේජාන් සර්ද මාව උස්සගෙන ඇවිත් තියෙන්නේ. ඒක තමයි ડોක්ටර් මගෙන් ඔළුව කොහේ හරි වැදුනද කියලා ඇහුවම තේජාන් සර් ඒකට උත්තර දුන්නා. මහා නපුරෙක් කියලා හිතුවට තේජාන් සර් හිතන තරමටම නපුරු මිනිස්සෙක් නෙමෙයි වගේ. යුවතිය සිටුවේ සෑන්ඩ්විච් කැපැල්ලක් සපන අතරේ හේතුවක් නොමැති ඌවද තේජාන් ගැන සිතෙද්දී ඇගේ දෙතොල්ලක සීන් හසරැල්ලක් ඇඳී තිබුණේ. තේජාන් සිටියේ ඔහුගේ කාර්යාල කොටේ අසුනක වාඩි වී මේසෙට අත් දෙක තබාගෙන තම මිතුරා වූ මහේල දෙස නොරසුම් බැල්මකින් බලාගෙනය. මහේල ඉවසා බැරිම තැන තේජාන් මහේල වෙතට මේසේ උඩ තිබූ හිස් කඩදාසියක් ගොලි කර විසි කර දැමුවේ කේන්තියෙනි. කිහිප වතාවක් මහේලට තේජාන් කතා කළද ඔහු සිටියේ වෙනත් ග්‍රහලෝකයක අතරමං වූ ජීවිකානටය. උඹේ කන ඇහෙන්නේ නැද්ද මම මෙච්චර ළඟ ඉඳන් කතා කරද්දි? තේජාන් විසි කළ කඩදාසි ගොලිය මහේලගේ මුහුණේ වැදී ඉවතට විසිවී ගියේය. අවධානයේ මිදුණු මහේලගේ ඇස් නැතර වූයේ තම මිතුරා වූ තේජාන් වෙතටය. ඒ ඇස් තරහෙන් පිරී තිබියදී මහේල කට කොනකට සිනාවක් නගාගත්තේය. සොරි තේජාන්. අර සුරංගනාවේ එක්ක මං හීන ලෝකෙක හිටියේ. වෙඩින් එකේදී මං එයාගේ ඇඟිලට රින් එක දාන්න යද්දිම උඹ හෙන හුරා වගේ කොලගුල්ලකින් මගේ මූණට ගැහුවා. බලපං ලස්සන හිණි විනාශ කරපු හැටි. උඹ මොන මගුලක්ද බං කියවන්නේ? පිස්සු හැදෙනද? අර කෙල්ල ගැන මම මේ කියන්නේ. උඹ මලක් වගේ උස්සගෙන ඇවිත් බෙඩ් එක උඩින් තියපු අන්න එයා. එයාගේ නම මොකද්ද බං? තේජාන් දත්මිටි කෑවේය. ඔහු කේන්තියෙන් මේසයට වැරෙන් පහරක් ගැසුවේ ඒ මාතෘකාව මන්තරයක් වගේ මහේල කියවනා බැවිනි. ඇත්තෙන්ම තේජාන්ට එය හිස රදයක් විය. මේ උඹ ඔය විකාර කියවන එක නවත්තපන් මහේල. මගේ දැන් නිවසීමේ සීමාව පැනලා එතනිනුත් එහාට ගිහින් තියෙන්නේ. ඒක නිසා උඹ දැන් ආව වැඩේ මොකද්ද කියපන් මගේ කාලේ කන්නේ නැතුව. මම දුඹේ කාලේ කෑවේ. උඹනේ මගේ කාලේ කෑවේ. මං ආවේ මගේ වැඩකට. උඹට නෙවනෝනේ ඒකෙල්ලෝ මට කියලා චෙක් කරගන්න. දැන් මට මගුලක් කියවන්න. මහේල එසේ කියන විට නම් තේජාන්ගේ කේන්තිය පසුබැස්සේය. ඇත්තෙන්ම තමාට තිබුණේ ඇයගේ වගකීම් සිටින සේවකයෙකුට පවරා එතනින් පිටවීම පමණක්ය. නමුත් තමාට ඒ කල නොහැකි වූයේ ඇයිදයි තේජාන්ද සිතුවේ.
මහේලගේ කතාවත් සමගය. ඒ අනවශ්‍ය බව තේජාන්ට දැනුනේ ඒ මොහොතේය. ඔහු දුකු සුසුමක් හෙළුවේ ඒ ගැන තවත් දුරට සිතමිනි. මට කෑ ගහලා දැන් උඹ කොහෙද අතරමං වෙලා ඉන්නේ? උඹත් හිතන්නේ ඒකි ගැන නේද? එහෙම හිතෙන්නේ නැත්නම් තමා පුදුමේ. තේජාන් කල්පනාවෙන් මිදී මහේල වෙතට ඇස් උස්සා බැලුවේ ගිනි පිට වෙන දැසකිනි. ඒ ඇස්වල බැලමින් කතාව නැවැත්විය යුතු සීමාවට ඇවිදින් තිබෙන බව තේජාන්ගේ අනුතුරු හඟවන දායස් පැවසුවේය. තේජාන්ගේ බැල්ම තේරුම්ගත් මහේල ඒ කතාවට චිත තැබුවේය. තේජාන්ගේ දොස්තර මිතුරා ලබා දුන් බෙහෙත් වර්ග කිහිපය යුවතිය ඖෂධ හලකින් මිලට ගත්තේ නවාතැනට යන අතරමඟදීය. නවාතැනට ගිය පසු හැඳගෙන සිටි ඇඳුම් උනාදම ඇය ගත තෝවාගෙන බෙහෙත් වේලබී යහනට වැටුණාය. නින්දත් නොනින්දත් අතරමැද සිටියදී ඇමතුමක් පැමිණියේ වීණාගෙනි. ඇය දැස් පියාගෙනම කුඩා දුරකථනය කනේ තබා ගත්තාය. කියන්න වීණා. පරිස්සමට ආවා නේද අම්මා? අමාරුවක් නැහැනේ. මං ඒත් බයේ හිටියේ ගෙදර යන අතරමඟදී තුඹට කලන්තයක් දායිද කියලා. දැන් නම් ලොකු අමාරුවක් නෑ වීණා. මං බෙහෙත් ටිකක් බීලා ටිකක් ඇඳට වෙලා හිටියේ. හෙට වෙද්දි අඩු වෙලා යයි. කලන්තේ නම් දාන්න නැති මං උදේට කාලා හිටපු නැති නිසා වෙන්නේ නැති. එහෙනම් බෙහෙත් ටික දිගටම බොන්න. ලෙඩ හොඳ වුණා කියලා වරට දුවගෙන ඉන්න ඕන නෑ. සිටිජස VIP ඒරියා එකට ටික දවසකට මංජුවක්කව දැම්මා. ඒක නිසා උඹ ටිකක් රෙස්ට් එකක් ගනින් අම්මා. අනිත් එක තේජාන් සර් කිව්වනේ ලෙඩ හොඳ කරගෙන මා එන්න කියලා. ඒ නිසා ඒ අවස්ථාව හොඳට ගනි. මං එහෙනම් තියනවා කෙල්ලේ. මං ඔබ හොඳින්ද කියලා බලන්න ගත්තේ. පිස්සන්දි කලාය. යුවතිය දුරකථනයේ පසකින් තබා ඇස් දෙක පියාගත්තාය. ලෙඩ නිසා ලැබුණු නිවාඩු දවස් 3 නවාතැනීම නිකරුණේ ගෙවා දැමීම අපරාධයක් යුවතියට සිතුනේ ඒ මොහොතේය. නිවසට ගොස් අම්මාවත් මල්ලිවත් බලන්නට තිබුණා නම් සියලු ලෙඩ නිවාරණය වන බව ඇයට සිතුණාය. හිතට නැගුණු සිතුවිල්ල යුවතියගේ කිලණු මුණට සිනාව ගෙනෙන්නට සමත් විය. ඒ අදහස ක්‍රියාත්මක කරන්නට සිතමින් ඇය යහනින් දඩිබිඩියේ නැගිට්ටේ තම ගමන් මළ සෝදානම් කර ගැනීමට සිතාගෙනය. දවල් වෙද්දි බස් එකට නැග්ගොත් හවස් වෙද්දි ටවුන් එකෙන් බැහැ ගන්න පුළුවන්. හොඳ වෙලාවට අතේ සල්ලි ටිකකුත් තියෙන්නේ. නැත්නම් ගෙදර යන සැලරි හම්බ වෙනකන් ඉන්න වෙනවනේ. අම්මට කියන්නේ නැතුව අද ගෙදර යනවා. ආසයි මාව දැක්කදී අම්මගේ මුණේ ලස්සන හිනාව දකින්න. යුවතිය හිතින් සිතන ගමන් තම ඇඳුම් කිහිපේ ගමන් මල්ලේ ඇසිරුවාය. නවාතැනි මිතුරෙන් දෙදිනාටද තමා ගමේ යන බව පවසා පණිවිඩයක් තැබූ අමාවි නවාතැනේ දොර වසා එහි අතුර තම අත්බෑගයට තමා ගත්තාය. කාස්ට් එක අවුව කොළඹ පුරවරයම රත් කරද්දී අමාවි කොටුව බස් නැවතුමට පැමිණ නුවර බලා යන දුරගමන් බස් රථයකට නැගුණාය. කවුළුව අසල මසුනක් ලැබුණු බැවින් අමාවිගේ ඇස් මාර්ගයේ රැඳුණාය. කලබලයෙන් එහා මෙහා දුවන මිනිසුන් දෙස ඇය බලාගෙන සිටියදී බස් රථයේ රියදුරු ගමන ආරම්භ කළේය. නිවස බලා යන සතුට ඇගේ සිතේ මෝදු වෙමින් තිබියදී නිවසට ගොස් අම්මාට කියා රසට හදාගෙන කනට බලාපොරොත්තුෙන් සිටින ආහාර ලැයිස්තුවක්ම ඇය හිතින් සකසා ගත්තාය. තේජාන් විජයකොට නිවසට පැමිණි දවස් ගානකට පසුවය. ඔහුගේ මෝටර් රථයේ හඬ ඇසුණු තේජාන්ගේ මව වූ නෙළුම් ආලින්දේ පෙරමගට ඇවිදගෙන ගියේ දෙතොලේ ඇඳි සිනාවෙනි. තම හිතුවක්කාර පුත්‍රයා මෝටර් රථයෙන් බසින අයුරු නෙළුම් අත් දෙක පපුව හරහා බැඳගෙන බලා සිටියාය. ඉලන්දාරියට අම්මයි තාත්තවයි මතක් වෙලා තියෙන්නේ. කොච්චර දවසක් බලාගෙන හිටියද අදෙයි හෙටෙයි කියලා. නෙළුම් පැවසුවේ ස්නේහින් උතුරා යන කටහඬිනි. මේ දවස්වල බිසි. ඒකයි එන්න වෙලාවක් තිබුණ නැත්තේ. ඒත් අද ආවනේ. මවගේ පැනයට පිළිතුරු දීගෙනම තේජාන් නිවසට ගොඩ වැදුනේ. එහෙනම් ගින් වොෂ් එකක් දාගෙනම පහලට එන්නකෝ. මම පුතාට කෑම ලෑස්ති කරන්නම්. තේජාන් පසුපසින් පැමිණෙමින් නෙළුම් කීවාය. කන්න බෑ. ටිකක් නිදා ගන්න ඕන. ඇයි? බඩගිනි නැද්ද? නෑ. තනි වචනෙම පිළිතුරු දුන් තේජාන් පඩිපෙළ ඉහළට නැගගෙන ගියේ නෙළුම් බලා සිටියදීය. ඔහුගේ මේ වෙනස් වීම නෙළුම්ගේ හදවත තෙවසරක් පුරාම විදෙව්වාය. තේජාන්ගේ හිතේ තිබෙන කිසිවක් පිටතට නොපෙන්වා ඔහු දිනින් දින දරදඬුව හිතුවක්කාර ලෙස ජීවත් වීම තමාගේ මව්වත් හිතට කොයිතරම් පීඩාවක් ඇති කරනවද තම පුත්‍රයා සිතන්නේ නැත්තේ ඇයිදයි ඇයි සිතුවේ සොවින්නේ. පඩිපෙළ නැගගෙන තේජාන් තම කුටිය තුලට වැද දොර වසා ගත්තේය.
කමිස කොළරේ බොත්තම ගලවා දමමින් ටයිපටිය ඔහු බුරුල් කරගත්තේ කුටියේ ජනෙල් පියන් හැර දමමිනි. හිරු බැසෑන සන්ධ්‍යාවේ තම පාට හිරු කිරණ ජනෙල් පියන් මතට වැටී තිබුණේය. අහසෙන් මැවුණු තම පාට දෙස නිත්තුමන් බලා සිටි ඔහු ටයිපටිය ගලවා දමන්නට සැරසෙද්දී ඔහුගේ ඇඟිලි තුඩක දැනුණු යමක් දෙස තේජන්ගේ තියුණු ඇස් නැවතුණේය. කරාබුවක්? ටයිපැටියේ ඇමෙනී තිබුණු රත්තරන් පාට මල් පෙති තිබුණු කරාබුව තේජාන් සෙමින් ගලවා ගත්තේය. ඒ ඇස් මවුනයට ගෙනෙමින් ඔහු බලා සිටියේය. එහි අයිතිකාරී කවුරුන්දැයි එක්වරම ඔහුට සිතාගත නොහැකි විය. ඒත් මොහොතකින් කරාබුවේ අයිතිකාරිය කවුරුදැයි ඔහුගේ මතකයට ආවේය. මේක අර කෙල්ලගේ ඉයරින් එකක්. ඔහු හිතින් නිගමනය කළේ කරාබුව දෙස බලාගෙනය. එවිටම තේජාන්ගේ මතකයට නැගුණේ අමාවිගේ දුඹුරු පාට ඇස් දෙකය. ඒ ඇස් දෙක මුලින්ම දුටු තත්පරයේ සිටම හිතට දැනෙන පුදුමාකාර නොසන්සුන් හැඟීමක්. ඒ හැඟීම් නිරන්තරයෙන් ඔහුගේ හිත අතීත මතකතර සිර කරන්නට පෙළඹවෙන්නේය. ඒ පෙළඹවීම යළිත් පණ ගැසීගෙන එද්දී ඔහු කරාබුව ඕනෑවට එපාවට කණ්ණාඩි මේසය මත තැබුවේ එයට ඔරවමින්ය.